කාවන්තිස්ස රජුගේ නිර්මාණයක් යැයි වර්තමානයේදී විශ්වාස කරනු ලබන ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසට හෝ ඊට පෙර දක්වා ඉතිහාසයක් කරා දිව යනු ලබන කාලයත් සමග විනාශ වී ගොස් යළිත් සංරක්ෂණය කරමින් තිබෙන අම්පාර දිස්ත්‍රික්කයේ ඔහාගිරිය පුරාවිද්‍යාත්මක නටබුන් භූමිය පිළිබඳවයි අද සිව්හෙළ උරුමය සොයා අපි පියමන් කරන්නේ. සියවස් ගණනාවක අතීත හෙළ ප්‍රෞಢ ඉතිහාසයක නටබුන් සොයා යන සිව්හෙළයේ ගවේෂණාත්මක පාදචාරිකාවයි. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. සිව්හෙළ උරුමය සොයා. ඔහාගිරිය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානයකි. ගල්ඔය සංවර්ධන මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ස්ථානය සොයාගෙන ගවේෂණය කරන ලදී. එය සොයාගන්නා අවස්ථාව වන විට ගල්ඔය සංවර්ධන ව්‍යාපෘතියට සම්බන්ධ මේයුම් හේතුවෙන් ඔහාගිරියේ පැරණි ව්‍යුහයන්ගෙන් වැඩි ප්‍රමාණයක් හානියට පත් වී තිබිණි. එසේ තිබියදී ස්තූපය, රූපකය, ගල් කොළුණු, ආරක්ෂක ගල්, කොරවක් ගල් හා පැතලි මැටි, සෙවලි උළු කැබිලිවෙන් නටබුන් අක්කර 7-8ක් දක්වා ප්‍රදේශයක විසිරී තිබී හමු විය. 2008 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශය එම ස්ථානයේ කළුගල් බුද්ධ ප්‍රතිමාවක සංරක්ෂණ කටයුතු ආරම්භ කළේය. අඩි 11මාරක් උස ඇති මෙම ප්‍රතිමාව හිස හා අත් නොමැතිව සොයා ගන්නා ලදී. සංරක්ෂණය ආරම්භ කරන විට ප්‍රතිමාවේ උරහිස කැඩී බිම වැටී තිබුණි. ඒ ප්‍රවේශමෙන් ඔසවා එහි සිරස් ස්ථානය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලීරාමෝකා ලීවර පද්ධතියක් භාවිතයෙන් නැවත එකලස් කරන ලදී. මෙම ඔහාගිරිය නටබුන් 5 වන සියවස හෝ ඊටත් පෙර සිට පැවත එන බවට විශ්වාස කෙරේ. සොයා ගැනීමෙන් අනතුර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ග්‍රැනයිට් බුද්ධ ප්‍රතිමාව, ස්තූපය හා ප්‍රතිමා ගෘහය වැනි ආරාම ගොඩනැගිලිවල කොටස් ඇතුළු ප්‍රධාන ව්‍යුහයන් කීපයක් ප්‍රතිසංස්කරණය කර ඇත. ස්තූපයේ විශේෂයෙන් සුවිශේෂී ලක්ෂණයක් වන්නේ එහි පාදමයි. එය බහුලව දක්නට ලැබෙන රවුම් හෝ හතරැස් වේදිකාවක් මත නොව අසාමාන්‍ය වූ අටපට්ටම් අත්තිවාරමක් මත රඳා පවතී. මෙම ඔහාගිරිය පුරාවිද්‍යා භූමිය අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි පුරාවිද්‍යාත්මක ස්ථානවලින් එකකි. එය අම්පාරේ සිට කිලෝමීටර් 19ක් පමණ දුරින් අම්පාර ඉගිනියාගල මාර්ගයේ පිහිටා ඇත. මෙම ඔහාගිරිය පුරාවිද්‍යාත්මක නටබුන් පිළිබඳ ඉතිහාසය 5 වන සියවස හෝ ඊට පෙර දක්වා දිවයයි. පුරාණ ආරාමයේ රුහුණේ පාලකයා වූ කාවන්තිස්ස රජුගේ නිර්මාණයක් යැයි විශ්වාස කෙරේ. මෙම උපකල්පනය සනාථ කිරීමට පුරාවිද්‍යාත්මක සාක්ෂි නොමැතිවද කාලයත් සමග මෙම ස්ථානය විනාශ වූ අතර 1956 දී ගල්ඔය සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් එය නැවත ගවේෂණය කර සොයා ගන්නා ලදී.